හෙලෝ කට්ටිය කොහොමද ඉතින්? අද අපේ ත්‍රිකුණාමලී ගමනේ අවසාන දවස. අපි අද මේ උදේම වෙලා ඉන්නේ ඉර නැගෙන උප්පුවැලි වෙරළ තීරයට. නැගෙනහිර වෙරළ තීරයේ මේ උදෑසන දර්ශනය අතිශය සුන්දරයි. නැගෙනහිර වෙරළ තල්මසු බලන්න ඉතාම හොඳ වෙරළ තීරයක්. ඈතදීම තල්මසු බලන්න ගියපු බෝට්ටු ගණනාවක් අපිට මේ වෙලාවේ දකින්න හම්බ වෙනවා. බෝට්ටු බහුතරයක ඉන්නේ විදේශීය සංචාරකයෝ. දේශීය සංචාරකයනුත් නැතුවම නෙමෙයි. උදෑසන ආහාරයෙන් පස්සේ අපේ ගමනාන්තය වුණේ ෆෙඩරික් බලකොටුව. ෆෙඩරික් බලකොටුවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටික දුරක් යද්දී වලට හම්බ වෙන ගෝකර්ණ රජමහා විහාරය. ඔබට මේ පේන පූර්වාසලෙන් ගෝකර්ණ රජමහා විහාරයට පිවිසෙන්න පුළුවන්. ගෝකර්ණ රජමහා විහාරය අතීතයේදී කෝණේශ්වරම් විහාරය ලෙස හඳුන්වා තිබෙනවා. වර්තමානයේ අපට දකින්න ලැබෙන්නේ නව ගෝකර්ණ විහාරය. මෙම විහාර භූමිය තුළ තරමක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ චෛත්‍යයක් දැක ගැනීමට හැකියි. අතීත ගෝකර්ණ විහාරය 16 වන සේවසේදී පෘතුගීසීන් විසින් ඉදිකර ඇතැයි සැලකෙනවා. එම විහාරයේ නටබුන් සහිත ප්‍රදේශයේ වර්තමාන කෝණේශ්වරම් කෝවිල ඉදිකර තිබෙනවා. මිනිසා වර්තමානය වන විට අතීත ගෝකර්ණ විහාරයේ නටබුන් හෝ දකින්නට ලැබෙන්නේ නැහැ. ගෝකර්ණ විහාරයෙන් පස්සේ අපි යන්න පිටත් වුණේ කෝණේශ්වරම් කෝවිලට. ඔයාලා දන්නවා ත්‍රිකුණාමලයේ තවත් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි නගර මැදේ ඉන්න තිත්මුහෝ. ඉතින් අපිට අවශ්‍යතාවය තිබ්බා තිත්මුහෝ ටිකක් බලා ගන්න. ඉතින් අපි විශ්වාස කරන් ගියපු විදිහටම පාර අයිනෙම ඉන්න තිත්මුහෝ රංචුවක් අපිට බලා ගන්න පුළුවන් වුණා. හැබැයි අපිට තිත්මුහෝ බලන්න ගිහින්නම් සිද්ධ වුණේ නොසිතූ අකරතැබ්බකට මුහුණ දෙන්න. අපි උත්සාහ කරේ උන්ට යම් කැම්ප් ප්‍රමාණයක් ලබා දෙන්න. නමුත් මුන්ට නම් කැම්ප් එක දෙනකන් කිසිම එපසීමක් තිබෙන්නේ නැහැ. උන්ට අවශ්‍ය වුණේ අපි වට කරගෙන ඉක්මනින්ම කැම්ප් එක ලබා ගන්න. ඉතින් අන්තිමේදී උනේ කැම්ප් එක විසි කරලා බොහොම ඉක්මනින් එතනින් ඉවත් වෙන්න. විසි කරන්න. විසි කරන්න.
කෝණේශ්වරම් කෝවිල කියන්නේ ශිව දෙවියන් උදෙසා ඉදිවුණු සිද්ධාස්ථානයක්. හින්දු ආගමිකයන්ට අනුව මේ ඔවුන්ට ඉතා සුවිශේෂී සිද්ධාස්ථානයක්. ශිව දෙවියන් වෙනුවෙන් ඉදිවුණු කෝවිල් 5ක් පමණ ශ්‍රී ලංකාව පුරා පැතිරී පවතින බව පැවසෙනවා. ඉන්න එකක් තමයි ඔබ මේ දකින තිරුකෝණේශ්වරම් හෙවත් කෝණේශ්වරම් කෝවිල. අනෙක් කෝවිල හතර වන්නේ මන්නාර මෙතුරුකේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, යාපනයේ නගුලේශ්වරම් හා මාතර තොණ්ඩීශ්වරම් කියන කෝවිල. ඒ තොණ්ඩීශ්වරම් කෝවිල තමයි වර්තමානයේ දෙවිනුවර උපුල්වන් දේවාලය කියලා හැඳින්වෙන්නේ. එම ශිව කෝවිල් අතරින් බලවත්ම කෝවිල් ලෙස හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම කෝණේශ්වරම් පුදබිම. කෝණේශ්වරම් කෝවිල තවත් බොහෝ බැතිමතුන් අතර ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි ඔබ මේ දකින්නේ. දරුපල නොමැති බැතිමතුන් මෙවැනි කුඩා තොටිල්ලක් කෙල්ලා දේවාලයට භාරයක් ඔප්පු කිරීමෙන් දරුපල ලබාගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරනවා. විශ්වාසන්ගේ සාක්ෂි මේ අවට සෑම තැනකම පාහේ දකින්න පුළුවන්. කෝණේශ්වරම් කෝවිලේ මෙම නැරඹුම ස්ථානයට ඉතාම දර්ශනීය මුහුදු තීරයක් තමයි පෙනෙන්නේ. අතිශය සුන්දර නිල්වන් මුහුදු තීරයක් ඈත දියම දක්වා දිවෙනවා. ඊළඟට අපි ගියේ බොහෝ දෙනෙක්ට බලන්න යන්න අමතක වෙන නැරඹුම ස්ථානය වෙත. මේ ස්ථානය බලන්න යන්න කෝවිල ඉඳන් ආපහු එද්දීන් අපට හම්බ වෙන මධ්‍යම සංස්කෘතික ආරමුදලේ කාර්යාලයෙන් ටිකට් පතක් ලබා ගන්න ඕනේ. ඉන්පසු නැරඹුම් ස්ථානය ලෙස නම් කළ පුවරුවසලෙන් ඔබට ඉදිරියට යන්න පුළුවන්. මෙහි යන අතරමඟ අතීත බලකොටුවේ තිබූ විවිධ ඉදිකිරීම් ඔබට දැක්ගත හැකියි. මෙහි ඇති ඉදිකිරීම් අතර කාලතෝකු පිහිටුම් ස්ථාන, ගබඩා ආදිය පවතිනවා. නටබුන් අතරින් ඉදිරියට ගොස් නැරඹුම් ස්ථානය වෙත ඔබට පිවිසිය හැකියි. මෙම පිවිසුම් මාර්ගය වඩා ආරක්ෂිතව හා දර්ශනීය ලෙස ඉදිකර තිබෙනවා. ඔබ මේ දකින ඉහළින් පිහිටි නැරඹුම් ස්ථානයට වඩා පුළුල් දර්ශනීය මුහුදු තීරයක් බලාගත හැකියි. මෙම ස්ථානයට පහළින් තවත් නැරඹුම් ස්ථානයක් පවතිනවා. ඒ අතීත බලකොටුවේ මුරකපොල්ලක් ලෙස තමයි සැලකෙන්නේ. නැරඹුම් ස්ථානයේ සිට ආපසු පැමිණි පසු මධ්‍යම සංස්කෘතික අරමුදල ඉදිරිපසින් නැති මාර්ගයෙන් අනෙක් බලකොටුවේ ස්ථාන වෙත පිවිසෙන්න පුළුවන්. බලකොටුවේ මෙම ප්‍රදේශය තරමක් පුළුල්ව පැතිරී පවතිනවා. මෙම ප්‍රදේශයේද කාලතුවක්කු පිහිටුම් ස්ථාන, විවිධ ගබඩා සංකීර්ණ ආදිය දැක්ගත හැකියි. මෙම ප්‍රදේශයේ සිට පිටවයන මාර්ගයේද විවිධ ඉදිකිරීම්, ආයුධ ගබඩා ආදිය පවතිනවා.
එහෙනම් අපේ ටකුණාමලේ ගමන මෙතනින් අවසන්. ඉදිරියටත් මේ වගේ ට්‍රැවල් වීඩියෝ බලන්න අපිත් එක්ක රැඳලා ඉන්න කියලා ආදරණීය ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අපේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.